දෙස් විදෙස් දහස් ගණන් අසරණු දරදරියන්ට අති ප්‍රබල ගුරුකම් බල මගින් සත්‍ය ඇස්පනා පිට පෙන්වා සියලු දුක් කරදර ගැටලු සඳහා පිහිට වූ මහා මන්ත්‍රාචාර්ය ජේමිස් කුරුතුමා විදේශගත දරුවනි විසිල්ලකට පමණක් නොව මුහුදෙන් ඉදිරියටත් බලපැවැත්වෙන පරිදි විස්මිත යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් තුලින් මාවගේ සියලු ගැටලු වලට පිහිට ලබා දෙමි. ස්ත්‍රී පුරුෂ වශී බන්ධන ග්‍රහපල දුරු කිරීම සඳහා ශාන්ති සිදු කිරීම, අණවින කොඩවින හෝනියම් කපා ඉවත් කිරීම, හැරගිය පුද්ගලයන් ගෙන්වා දීම, ඉනා බන්ධන විනාශ කිරීම ආදී ඕනෑම ගුරුකම් කටයුත්තක් විශ්වාසයෙන් කර ගැනීමට දැන් මම තන්න. ඉමෝ වයිබර් WhatsApp හා වෝටිම් හරහාද සම්බන්ධ විය හැක. 076යි 9313යි 918 ජේමිස් කුරුතුමා. ආයුබෝවන් කියලා ඔයාලා හැමදෙනාම අපේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔබ වෙතට අරගෙන ඉන්නේ ඊටම බලගතු ශිව දෙවියන් උදෙසා සිදු කරන ශිව අලගුව හෙවත් බලගතු ශිව වශී මන්ත්‍රයක්. විශේෂයෙන්ම Hindu දේව සාහිත්‍යය තුළ සඳහන් වෙන බලගතුම දෙවි කෙනෙක් විදිහට ශිව දෙවියන් හඳුන්වනවා. එතුමන් විශේෂී කරන ඕනෑම මන්ත්‍ර ජප කිරීමක් මගින්, කන්නලව්වක් මගින් එතුමන්ගේ ආශිර්වාදය, ආකර්ෂණය තමන් වෙත නැඹුරු කර ගැනීමේ හැකියාවක් තියෙන බවයි මන්ත්‍ර සාහිත්‍යයේ සඳහන් වෙන්නේ. ඒක නිසා අද මම ඔබට ඉදිරිපත් කරන මේ ශිව අලගුව එහෙම නැත්නම් ශිව වශී මන්ත්‍රය ඔබට අවශ්‍ය ඕනෑම පුද්ගලයෙක් තමන් වෙත ආකර්ෂණය කර ගැනීමේ බලයක් සහිත මන්ත්‍රයක්. ඒ වගේම තමයි ඔබේ ජීවිතයේ ඇති ඕනෑම ප්‍රාර්ථනාවක් නිසක වශයෙන්ම ඉටුවීම සඳහා ශිව දෙවියන්ගේ ආකර්ෂණය, දේව ආශිර්වාදය, දේව රැකවරණය, දේව බැල්ම ලබා ගැනීම සඳහාත් මේ මන්ත්‍රය භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබගේ ජීවිතය තුළ කිසිම අත ඉතුරුවක් ඇති වෙන්නේ නැතිනම්, gedara dora ධනය නැති වෙනවා නම්, සහ ඔබ කොච්චර හරි හම්බ වෙලා මහන්සියෙන් උපයා සපයා ගත්ත වස්තුව වුණත් උපේන ප්‍රමාණයට වඩා වැඩියෙන් වියදම් වෙනවා නම්, ඒ වගේම gedara dora කිසිම සමගියක් නැතිනම්, නිතර අඬදබර ඇති වෙනවා නම්, මේ වගේ නොයෙකුත් ප්‍රශ්න සඳහාත්, ඒ වගේම විශේෂයෙන්ම විවිධ ලෙඩ රෝග සඳහාත් ඔබට මේ මන්ත්‍රය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම දුරු වීම සඳහා මේ මන්ත්‍රය භාවිතා කරන්න පුළුවන්. මේ විදිහට ඔබ දවස් 3-4ක් පමණ වරු 7ක් සම්පූර්ණ කරාට පස්සේ ඔබටම වෙනසක් දැනෙවි. ඔබ ප්‍රාර්ථනා කරන ප්‍රාර්ථනාව නිසක වශයෙන්ම ඉටු වෙන බවත්, ඔබට ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය පුද්ගලයා තමන් වෙත ආකර්ෂණය වන බවත්. විශේෂයෙන්ම මේ මන්ත්‍රය සඳහන් වෙන්නේ මලයාලම් මන්ත්‍ර ශාස්ත්‍රය තුළ. මලයාලම් මන්ත්‍ර සාහිත්‍යයේ ඇති නිසා මෙම මන්ත්‍රයේ ඇති බොහෝ වචන මලයාලම් භාෂාවට හා දෙමළ භාෂාවට හුරුකම් කියනවා. ඒක නිසා මේ මන්ත්‍රය ඔබට නිවැරදි ආකාරයට ගායනා කිරීමට අපහසු නිසා මම මුල සිටම අවසාන දක්වා මේක ගායනා කරලා ජප කරලා ඔබ වෙත ඉදිරිපත් කරනවා. ඔබ අවශ්‍ය වෙන්නේ ශිව දෙවියන් කෙරෙහි භක්තියෙන් සහ විශ්වාසයෙන් යුතුව මේ මන්ත්‍රය වරු 7කට වඩා වැඩි ප්‍රමාණයක් ශ්‍රවණය කිරීම පමණයි. ඒ ශ්‍රවණය කරන අවස්ථාව තුළ තමන්ගේ ප්‍රාර්ථනාව හිතේ තබාගෙන මේක ශ්‍රවණය කරන්න ඉමහත් භක්තියෙන් හා ශ්‍රද්ධාවෙන් යුතුව, ඒ වගේම ඔබට අවශ්‍ය යම්කිසි පුද්ගලයෙක් වශී කර ගැනීම සඳහා නම්, ආකර්ෂණය කර ගැනීම සඳහා නම් ඒ පුද්ගලයාගේ නම සහ මුහුණ සිහිපත් කරගනිමින් මේ මන්ත්‍රය ශ්‍රවණය කරන්න කියලා අපි ඔබට ආදරයෙන් මතක් කර සිටිනවා. ඒ වගේම ඔබට අවශ්‍ය වෙනත් යම් කිසි දෙයක් නම්, උදාහරණයක් විදිහට ඔබට ධනය ගලාගෙන යන ධන උපාර්ජන මාර්ගයක් සාදා ගැනීම සඳහා නම්, එමත් තමන් උපයන සපයා ගන්න වස්තුව තමන් වෙතට රැඳීම සඳහාත් කියලා ඔබ ප්‍රාර්ථනා කරනවා නම්, අන්නේ ප්‍රාර්ථනාව හිතේ තබාගෙනත් ඔබට මේක ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ වගේම ඔබේ ජීවිතය තුළ ඇති වෙනත් යම් කිසි ගැටලුවක්, කරදරයක්, බාධකයක්, හිරිහැරයකින් නිදහස් වීම සඳහා ඔබ උත්සාහ කරනවා නම්, අන්න ඒ කාර්යයත් මතකයේ තබාගෙන ශිව දෙවියනි මට මේ සඳහා පිහිටවන්න ඔබ දේවයන් වහන්සේගේ ආශිර්වාදය, දේව රැකවරණය මට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නත් පුළුවන්. ඉතින් මේ වගේ නොයෙකුත් ප්‍රාර්ථනා සඳහා මේ මන්ත්‍රය භාවිතා කරන්න පුළුවන්. ඔබට අවශ්‍ය වෙන්නේ මේ මන්ත්‍රය මුල සිට අවසාන දක්වා නියමිත වාර ගණනක් මේ වීඩියෝ තුල වාදනය වෙනවා. ඉතින් ඒක මග නොහැර, ස්කිප් නොකර එහි බලය පිහිටන්න දිගටම ශ්‍රවණය කළ යුතුයි. මේ විදිහට ඔබ වරු 7ක් මේක සම්පූර්ණ කළා. අවසන් වුණාට පස්සේ මේ මන්ත්‍රය අසාගෙන යන අතර වාරයේදී ඇස් පියාගෙන හිත යොමු කරගෙනම ශ්‍රවණය කරන්න ඔබටම දැනේවි ඔබගේ ශරීරයට යම්කිසි වෙනසක් සිදු වෙන බව. ඉතින් ඒ කාරණේ මතක් කරන ගමන් ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. හැපැත්තෙන bell icon එක click කරොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලටම ගෙන්වා ගැනීම හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මේ වීඩියෝේ like එකක් දාලා අපේ comment section එකේ ශිව දේව පිහිටයි, ශිව දෙවියන්ගේ පිහිටයි යනුවෙන් comment එකක් පළ කරන්න අමතක කරන්න එපා. මොකද අපි එදිනදා පුද පූජා ආදී කටයුතු අවසන් කරලා ඔබ සිහිපත් කරලා අපේ
channel එක නරඹන අපේ වීඩියෝ නරඹන ආදරණීය ප්‍රේක්ෂකව ඔබ සිහිපත් කරලා ඔබගේ සියලු සිත සතුට සෞභාග්‍ය ධනෙ උදා වෙන්න කියලා අපි ආශිර්වාද කරන එක නිසා අනිවාර්යයෙන්ම ශිව දෙවියන් පිහිට යනුවෙන් කමෙන්ට් එකක් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්නට අමතක කරන්න එපා. ඕම් නමः ශිවාය. ஓம் கைவீர ஹனுமாயிரந்த போனும் கைரவோனும் புடி சத்தித்தேயும் கிளையிரையும் தேவர காணும் மத்திரையும் பேசு கினி கினி வரந்த காளி பேசு பேசு சிவ கினி கினி கிடி கிடி ஒருணும் துணுரும் கைரவாவாய் லிப்பவாயுனே சிவையும் பகிரவந்த காளி திஷ்டையும் ஓடி வராலகுர் சிவ சிவ ஓம் இரணக்கோண்டு வரையும் கமல சிவையும் புறதில்லி பகிர ஒடிவரையும் மிரிய இறந்த கைராவாயும் முச்சிமுறையும் இருக்கத்தோணும் மண்டவண்டும் அக்ராந்து ஜவிர மலப்ப ஹதாண்டு தேவரையும் கினி கினி கைர சிலாம்பர காலி இகில செரெம்பு ஹிரகாம பந்தன சலி கினி 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 இடத்து கைர பந்த கினி கினி சிவ சிவ ஓம் கரகம தேவ கினி ஜல இறங்கபுர அகில வர சமிர சலவதி துலபாலா பாலாடி கமல கை வீர திவ சிவ சிவ தெலிங்க பேசு ஹிரகாம பகிரவந்த இரையும் பிரவானே தீர்கதோணும் கர்ண கர்ணலாடி பகுஜலவரந்த இரணக்கோட்டு உளுப்பொழுவந்த பேசவர்ணத்தலையும் பெருந்து ஹிரகினி கினி ஏலேந்தி ஏலேந்திர சிவ சிவ ஓம் ஹ்ரீம் ஜாவுர்லாவானே கைரகாவானு முத்து முலையும் சிவநாத்தி முலையும் அச்சி இரையும் முப்பத்து முலையும் கைமேத்த சிவையும் பாலாடி கமல சிவ சிவ ஓம் நமோ தேவே ஸ்வாஹா. ஓம் நமः சிவாய. ஓம் கைவீர ஹனுமாயிரந்த போனும் கைரவோனும் புடி சத்தித்தேயும் கிளையிரையும் தேவர காணும் மத்திரையும் பேசு கினி கினி வரந்த காளி பேசு பேசு சிவ கினி கினி கிடி கிடி ஒருணும் துணுரும் கைரவாவாய் லிப்பவாயுனே சிவையும் பகிரவந்த காளி திஷ்டையும் ஓடி வராலகுர் சிவ சிவ ஓம் இரணக்கோண்டு வரையும் கமல சிவையும் புறதில்லி பகிர ஒடிவரையும் மிரிய இறந்த கைராவாயும் முச்சிமுறையும் இருக்கத்தோணும் மண்டவண்டும் அக்ராந்து ஜவிர மலப்ப ஹதாண்டு தேவரையும் கினி கினி கைர சிலாம்பர காலி இகில செரெம்பு ஹிரகாம பந்தன சலி கினி 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 இடத்து கைர பந்த கினி கினி சிவ சிவ ஓம் கரகம தேவ கினி ஜல இறங்கபுர அகில வர சமிர சலவதி துலபாலா பாலாடி கமல கை வீர திவ சிவ சிவ தெலிங்க பேசு ஹிரகாம பகிரவந்த இரையும் பிரவானே தீர்கதோணும் கர்ண கர்ணலாடி பகுஜலவரந்த இரணக்கோட்டு உளுப்பொழுவந்த பேசவர்ணத்தலையும் பெருந்து ஹிரகினி கினி ஏலேந்தி ஏலேந்திர சிவ சிவ ஓம் ஹ்ரீம் ஜாவுர்லாவானே கைரகாவானு முத்து முலையும் சிவநாத்தி முலையும் அச்சி இரையும் முப்பத்து முலையும் கைமேத்த சிவையும் பாலாடி கமல சிவ சிவ ஓம் நமோ தேவே ස්වාහා. දෙස් විදෙස් දහස් ගණන් අසරණු දරදරියන්ට අති ප්‍රබල ගුරුකම් බල මගින් සත්‍ය ඇස්පනා පිට වෙනවා සියලු දුක් කරදර ගැටලු සඳහා පිහිට වූ මහා මන්ත්‍රාචාර්ය ජේමිස් ගුරුතුමා විදේශගත දරුවනි විසිල්ලකට පමණක් නොව මුහුදෙන් ඉදිරියටත් බලපෑවැත්වෙන පරිදි විස්මිත යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් තුලින් මා ඔබගේ සියලු ගැටලු වලට පිහිට ලබා දෙමි. ස්ත්‍රී පුරුෂ වශී බන්ධන ග්‍රහපල දුරු කිරීම සඳහා ශාන්ති සිදු කිරීම, අණුවින කොඩවින හෝනියම් කපා ඉවත් කිරීම, හැරගිය පුද්ගලයන් ගෙන්වා දීම, ඉනා බන්ධන විනාශ කිරීම ආදී ඕනෑම ගුරුකම් කටයුත්තක් විශ්වාසයෙන් කර ගැනීමට දැන් මම තන්න. ඉමෝ වයිබර් WhatsApp හා වෝටිම් හරහාද සම්බන්ධ විය හැක. 076යි 93යි 13යි 918 ජේමිස් ගුරුතුමා.